ආත්මාර්ථකාමීත්වයෙන් තොරව උදව් කිරීම. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව උදව් කිරීම මුදල් හෝ ද්‍රව්‍යමය දේ ලබා දීමට පමණක් සීමා නොවේ. කෙනෙකුගේ වේදනාවට සවන් දීම, ඔවුන්ට සැනසීම අරගල කරන අයට මඟ පැන්වීම සහ බිඳුණු හදවතකට බලාපොරොත්තුවක් ලබා දීමද ඒ හා සමානව උතුම් උපකාර ආකාරයකි. අපේක්ෂාවකින් දොරව අන් අය වෙනුවෙන් කරන සෑම යහපත් ක්‍රියාවක්ම පළමුව අපගේම හදවත පවිත්‍ර කරයි. මක් නිසාදයත් අන් අයගේ යහපැවැත්මෙන් ප්‍රීතිය සොයා ගන්නා හදවතක දෙවියන් වහන්සේගේ ප්‍රේමය ස්වභාවිකවම පවතී. අප බේදා ගන්නා ප්‍රේමය කිසි විටේකත් අඩු නොවේ. ඒ වෙනුවට එය ගුණකර බොහෝ ආකාරවලින් අප වෙත නැවත පැමිණි. මේ ලෝකයේ මිනිසුන් සදහටම ධනය හෝ කීර්තිය මතක තබා නොගනී. නමුත් ඔවුන් සෑම විටම ඔවුන්ගේ දුෂ්කර කාලවලදී ඔවුන් අසල සිටි අයව සිහිපත් කරයි. එබැවින් සෑම අවස්ථාවකම ආත්මාර්ථකාමීත්වයට වඩා අනුකම්පාව තෝරාගන්න, අන් අයගේ යහපැවැත්මෙන් ප්‍රීතිය සොයා ගන්නා හදවතක් යනු දෙවියන් වහන්සේගේ ප්‍රේමය තමන් තුළම රුගෙන යන පූජනීය හදවතකි.